So මේක අවසනක් දාලා දෙන්න. කාගෙන්ද මේ කාවේ? සර්ගේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. සර්ට අපේ සේවාව ලබා ගන්නට ස්තුතියි. මේ වාහන වල ගන්න ගේම් එකක්වත් නැහැ. ආපල ගෙදර ගිහින් ගේම් එකක් දාගෙන ඉන්නවා. අංකල්. ආපකෝ තව නේද? මොකද්ද කිව්වේ? ආපකෝ තව නේද? ආපකෝ 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 Nah, italan na. Maniki mage hita. Mere mari balhari. කවුද හිතුවේ මට බයිසිකලේ හරියට පුරුදු වෙන්න ඕන ෂූට් එකකට ගියේ. අයියේ මේ ටැටු එකක් ගහගන්න උනා නේද? පුළුවන් මල්ලි. උඹටද? ඔව් මට තමයි. උඹේ බාඩ හැටියට නම් ටිපෙක්ස් එකේ ඉන්න තනින් වෙනවා. හිත හිරි වැටුණාදෝ ඇසුද හෙලෝ කියපන් මොකද්ද? හෙලෝ ඇහෙනවා අයියෝ. ඔබ මියුට් කරලා බන් තියෙන්නේ. උඹ කතා කරනවද? අඩෝ මියුට් හෙලෝ හලෝ ඇහෙනවා. හෙලෝ ඇහෙනවා බං බොව ඇහෙනවා. හලෝ මේ කතා කර හෙලෝ ඇහෙනවා. අඩෝ මොකද්ද බං එක්ක කතා කරාන්කෝ මේ හෙලෝ ඇහෙනවා. අඩෝ කවුද බං මේ ඇයි කතා කරන්නේ නැත්තේ? ඇයි බං කෝල් අරගෙන කතා කරන්නේ නැත්තේ? හෙලෝ අනේ දුගියනේ මගෙන් මේ මාතර ගන්න එපා. ඇහෙනවා. Night Rider. අන්නහර නයිට් රයිඩර් කට කණ්ඩ ඔය ගෑණියේ කට වැඩි. දැන් අර ළමයා හේම කොහොමද? මොන? ඇයි අර හබීබබී ගගා නැහුනේ දවස්වල කෝල් කර කර? යන්නේ
ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. රුපියල් 500ක් නෑනේ. නෑනේ. කුඩයක් නෑනේ. නෑනේ. පෑනක් නෑනේ. නෑනේ. වැඩිපුර හෙල්මට් එකක් නෑනේ. නෑනේ. අඳුරන මට මැරි කරන්න හොඳ කෙල්ලක් නෑනේ. නෑනේ. ඈ මගේ ණයට ගත්ත රුපියල් 35000 ගන්න විදිහක් නෑනේ. නෑනේ. තමුන්ට නෑනේ බෑනේ කියන්නේ නැතුව ඉන්නම් බෑනේ. බෑනේ. මහා ප්‍රශ්න අහන්න. මොකද්ද? බැරි විලාහරි මට මොන හරි වුණොත් අතව කවරේ කසාද බඳිනවද? මොඩ ගෙදරනේ හැමදාම මොඩ ප්‍රශ්න අහන්න එපා කියලා. ඔයාලට මොනවද මට ඉඳලටුකුත් නැහැ. මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඔයාලා කලින් මම මැරෙන්න කියලා. මොකද ඔයා නැතුව මට ඉන්න බෑ. කීටි ගන්න දෙයක් කිව්වේ නෑනේ ඉතින්. හදිසියෙයි මට මොන හරි වුණොත් අවුරුදු 30ක් 40ක් වතනින් ජීවත් වෙන්නේ නෑනේ. ඔය කිව්වට කාවරි කසාද බඳි. කාලයක් බලන් ඉඳලා හිත හදාගත්තොත් ඉතින් කාවරි බඳි. එතකොට ඔයා යාව කසාද බඳලා මේක දෙට එක්කන් එනවද? ඔව් ඉතින් එතකොට යා මගේ වයිෆ් නේ. එතකොට ඔයාට අපි දෙන්න ගැඳේ දින්දා ගන්න දෙනවද? ඔව් ඉතින් එතකොට යා මගේ වයිෆ් නේ. මගේ ජුවලරිස් ඔය ඒවත් අර පාවිච්චි කරන්න දෙනවද? ඔව් ඉතින් යා එතකොට මගේ වයිෆ් නේ. එතකොට මගේ අල්මාරියේ තියෙන ඇඳුම් ඔයාට ඒවත් අඳින්න දෙනවද? අපෝ එයාට ඒවා අඳින්න බෑ. එයා අඳින සයිස් ස්මෝල් නේ. ඔයා ඇවිල්ලා ලාඩ් නේ. හතර දෙනෙක් කොහොමද? නෑ හික්කඩුවට ගිහිල්ලා හික්කඩුවේදී වමට දාලා යන්න පුළුවන් මේ අතරමං වුණොත් කොල්ලේ තියම් ප්‍රශ්නයක් නෑ. හික්කඩුවටද යන්නේ? නෑ ඒක ප්‍රශ්නේ කියන්නේ ඌ හික්කඩුවට තමයි. ඔය හිතුවද මං හාරේ කියලා? DJ Sean in action.